අයිබෝන් ඔයාලා හැමෝටම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අවුරුද්ද දවස ගෙවුනේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි අපේ ගෙදරට උදේට පේන තියෙන ලස්සන පරිසරය. හැමතැනම කොළ පාටින් පිරීලා මීදුමින් මැහිලා හරීම ලස්සන පරිසරයක් තමයි උදේට දකින්න තියෙන්නේ. ඉතින් මුලින්ම මම කරේ වෙනද වගේම මම නිදාගත්ත ඇඳ ලස්සනට අස් කරන එක. මේ ඉන්නේ අපේ බ්ලැකී බෝයි. එයා තමයි අපේ තනිවට අපිත් එක්ක ඉන්නේ. හරිම කොලමක් තමයි ඉතින්. ඉතින් අවුරුදු දවස් කියලා නෑනේ. ගෙදර තියෙන සාමාන්‍ය වැඩ ටික ඒ විදිහටම කරන්න ඕන නිසා හොදන්න තිබිච්ච රෙදි ටික හොදන්න තමයි මම මේ හදන්නේ. එදිනෙදා පාවිච්චි කරන laundry items ටික ස්ටෝර් කරලා තියෙන කෝඩේ. ඉතින් හැමදේම පිළිවෙලට තියාගන්න තමයි මම නම් කැමති. ඊට පස්සේ මම කරේ ගේ ඇතුළේ තියලා තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට වතුර දාන එක. මං හරිම ආසම වැඩක් තමයි මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන එක සහ ඒවට සාත්තු කරන එක. ඒක හරියට භාවනාවක් වගේ වැඩක්. ඉතින් මේ ගෙවන අලුත් අවුරුද්ද තමයි වයිෆ් කෙනෙක් විදියට මම ගත කරන පළවෙනි අලුත් අවුරුද්ද. ඉතින් මම කැමතියි අද දවසේ මතකයක් විදියට එකතු කරගන්න මේ වගේ වීඩියෝ එකක් හදලා. ඊට පස්සේ මම කරේ කන්නලි මේසේ තී බඩු තියෙන ටික පිහදාලා එතන අස්පස් කරගන්න එක චුට්ටක්. මේවා ඉතින් හැමදාම කරන වැඩ. ඉතින් ගෙදර ඒ වුණාට අවුරුදු දවස් මුලින් ඉඳලා අගට ගෙවුණු කොහොමද කියන එක මතකයක් විදිහට තියාගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් නමන්න තිබිච්ච රෙදි වගේකුත් තිබුණා. ඊයේ වේලලා ගත්ත ඒවා. ඒවත් නමලා පිළිවෙලට අස් කරන වැඩ ටික තමයි දැන් කරන්න හදන්නේ. මොකද අලුත් අවුරුදු දවස නිසා කරන්න වැඩ ගොඩක් තියෙනවා. තාම නැකත් වෙලාව ආවේ නැති නිසා ඒ වෙලාව අතරතුර මගේ අනිත් පැරටයක් ඉවර කරගෙන නැකත් වෙලාවට අදාළ වැඩ ටික කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැමදේම පිළිවෙලට තිබුණාම ඔළුවටත් ගොඩාක් නිදහසක් දැනෙනවා. ඉතින් මම ඉස්සරහටත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ අලුත් ජීවිතේ වගේම මගේ ජීවිතේ වැදගත් දේවල්, එදිනෙදා දවස් ගෙවෙන විදිහ, ඒ වගේ ගොඩක් ටයිප් වල වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වෙලාවේ නම් නැකත් වෙලාවල් වලට ගොඩක් ළඟයි. ඉතින් ඉක්මනට මම මේ කාමරය අස් කරලා අතු ගාලා පිළිවෙලක් කරගෙන ලෑස්ති වෙන්න තමයි හදන්නේ අලුත් අවුරුදු නැකත් කරන්න. ඊට පස්සේ මම ටක් ගාලා වොෂ් එකක් දාගත්තා. ඉතින් මේ තමයි මම පාවිච්චි කරන products skin care product. ඉක්මනට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. දැන් නම් හොඳටම කිට්ටුයි වෙලාව. ඉතින් මුලින්ම කරේ බුදුපහන තියෙන එක. අපුරුද්දක් විදියට හැමදාම උදේට බුදුපහන තියලා තමයි ඊටර වැඩ ටික කරන්නේ. මේ ඉන්නේ ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ලස්සනට මතකෙ හිටින්න සෝෂල් මීඩියා දාන්නත් එක්ක. දැන් අපි හදන්නේ කේරි උතුරවන්න ලෑස්ති වෙන්න. දැන් නැකත් වෙලා හොඳටම ලං වෙලා තියෙන්නේ. මේ තමයි අපි හදාගත්ත චුටි ලිප්. ඊට පස්සේ කිරි මුට්ටිය. දැන් අපේ ජීවිතේ පළවෙනි වතාවට කිරි උතුරවන්න තමයි හදන්නේ අලුත් අවුරුද්දක් වෙනුවෙන්. ඉතින් මට හරි සතුටුයි. මොකද මම අවුරුදු ගාණක් බලාගෙන හිටියා මේ විදියට මගේ හස්බන්ඩ් එක්ක අවුරුද්ද සමරන්න. දැන් හීන හැබෑ වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මගේ ජීවිතේ මේ ගෙවෙන විදිය ගැන. දැන් ඉතින් ලස්සනට කිරි මුට්ටියක් ඉතිරෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඉක්මනට මේ වැඩ ටික ඉවරයක් කරලා අවුරුදු කැවිලි මේසේ ලෑස්ති කරන්න තමයි හදන්නේ. ඒ වගේම නැකත් යදලා තිබුණේ දවල් වෙලාවක නිසා කිරිබත් හැදුවේ නෑ.
මේ තියෙන ඉතින් අපි දෙන්නත් එක හදාගත්තු පුංචි අවුරුදු කැවිලි මේසේ. ඉතින් ගොඩාක් කැවිලි වර්ග නැහැ. මොකද අපි දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒ නිසා ගොඩාක් කැවිලි වර්ග හදලා තේරුමක් නැහැ. විසික් කරන්න වුණොත් එහෙම කියලා. මොකද අපි අම්මලා තාත්තලාගෙනුත් ගොඩක් ඈත ඉන්නේ. ඒ නිසා අපි හදාගත්තේ චූටි අවුරුදු කැවිලි මේසයක්. ඊට පස්සේ ඉතින් අපි දෙන්න අවුරුදු චාරිත්‍ර තමයි මේ කරන්නේ. ඉතින් ගොඩක් කාලේ ඉඳලා ආසාවෙන් හිටියා අපි දෙන්නත් එක්කම මේ විදිහට අවුරුදු සමරන්න. වැඩ ඇල්ලන නකතේරින් අපි මේ බුලත් දණ්ඩක් තමයි මේ හිටවන්නේ. ඊට පස්සේ රෑවරුවේ මම මේ හදන්නේ අපේ දෙමව්පියන්ට ගත්ත සහෝදර සහෝදරීන්ට ගත්ත තෑගි ටික පැක් කරන එක. ඉතින් දැම්ම නම් මල තාත්තලා බලන්න යන්නේ නැහැ. සතියකින් වගේ තමයි යන්නේ. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ගේ තෑගි ටික ලස්සනට ලෑස්ති කරලා පැක් කරලා ඒවත් පිළිවෙලක් කරාට පස්සේ ඉතින් හැමදේම සම්පූර්ණයි කියලා මට හිතෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මේ වගේ වීඩියෝ තව බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙනකම් දැන්ට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.